ඉතින් අද වීඩියෝ එකට ආදරෙන් කියලා පිළිගන්නවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්න ඉන්නේ අපි හැමෝම සාමාන්‍යයෙන් ගොඩක් යූස් කරන අයිටම් එකක් එයා කන්ඩිෂනර්ස්. ඉතින් මගේ channel එකේ ගොඩක් ඇප්ලයන්සස් තමයි මම රිවිව් කරන්නේ. ඉතින් අද අපි ඇප්ලයන්සස් එකේ රිවිව් කරන්න යන්නේ එයා කන්ඩිෂනර්ස් ගැන. ඉතින් එයා කන්ඩිෂනර්ස් වල ස්පෙෂලි අපි කතා කරනවා ඉන්වර්ටර් සහ නන් ඉන්වර්ටර් කියන මේ දෙවර්ගයේ තියෙන වෙනස්කම් සහ ඉන්වර්ටර් සහ නන් ඉන්වර්ටර් කියන බ්‍රෑන්ඩ් දෙකෙන් ඔයා මොකද්ද හොයාගන්නේ? කියන්නේ ඔයාට සූටබල් ඔයාට හරියන එයා කන්ඩිෂන් එක මොකද්ද කියන එක. ඉතින් මේක හරියට බලන්න මොකද සමහර කට්ටිය මේ දෙකෙන් වැරදි එක තෝරගෙන සමහරලාට ගොඩක් ලොකු ප්‍රශ්න වල වියදම් වෙනවා. ගොඩක් ලොකු මුදලක් වියදම් වෙනවා. AC මැෂින් එකෙන් කිසිම වැඩක් ගන්න බැරි වෙනවා. ඉතින් මේ තොරතුරු ටික සමහර කට්ටිය දන්නවා ඇති, සමහර කට්ටිය නොදන්නවා ඇති. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් එයා කන්ඩිෂන් එකක් වැඩ කරන විදිය. එහෙම නැත්නම් AC මැෂින් එකක්, ෆ්‍රිජ් එකක් ඕනම හරි රිෆ්‍රිජරේෂන් සයිකල් එකක් වැඩ කරන විදිය විනාඩියකින් විතර කියනවා. ප්‍රොෆෙෂනල් එක්ස්ප්ලනේෂන් එකක් නෙමෙයි. මට ඒක කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් කොහොමද වැඩ කරන්නේ කියන කේස් එකක්. AC එකක් වැඩ කරන්නේ ඔයා ගාව තියෙන කම්ප්‍රෙසර් එකෙන් රිෆ්‍රන්ට් එක. එහෙම නැත්නම් එයා කන්ඩිෂන් ශීතල කරන වායුව පීඩනයක් යටතේ ඒ රිෆ්‍රිජරේෂන් සයිකල් එක ඇතුළේ ක්‍රියා කරනවා. ඉතින් මේතරොදී ලික්විඩ් එක පීඩනය යටතේ කම්ප්‍රෙසර් එකෙන් ලබා දෙන පීඩනය යටතේ වේපර් එකක්. එහෙම නැත්නම් වායුවක් බවටපත් වෙනවා. ඉතින් මේ වායුවක් බවටපත් වීමෙන් තමයි මේ සිසිලස නිර්මාණය වෙන්නේ. ඉතින් මේ වෙනවන සිසිලස වාගේ ඇතුළේ තියෙන ඉවාපරේටර් එකෙන් ඇබ්සෝබ් කරගන්නවා. එහෙම නැත්නම් වාගේ AC මැෂින් එකක් ගත්තොත් ඉන්ඩෝර් යුනිට් එකට අරගෙන අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන කන්ඩෙන්සර් එකෙන් එළියට දානවා. ඉතින් ඕක තමයි සරලව වෙන්නේ ඉවාපරේටර් එකෙන් ඇබ්සෝබ් කරනවා කන්ඩෙන්සර් එකෙන් ඒක එළියට දානවා. ඉවාපරේටර් එකෙන් ඇබ්සෝබ් කරනවා කන්ඩෙන්සර් එකෙන් එළියට දානවා. ඉතින් ඕක තමයි සරලවම රිෆ්‍රිජරේෂන් සයිකල්. මේකේ තව ගොඩක් ජාති දිනවා කැපිලරි ටියුබ්, ෆිල්ටර් ඩයස් ගොඩක් ජාති දිනවා. මම කිව්වේ සරලව AC එකක් වැඩ කරන්නේ කොහොමද කියන එක. මොකද අපි කතා කරන වීඩියෝ එකට මේක ගොඩක් වැදගත් වෙනවා සහ ඒක අදාළයි. ඉතින් අපි දැන් යමු අපේ වැඩේට. ඉතින් පළවෙනිට මම කතා කරනවා නන් ඉන්වර්ටර් කියන AC එකක් කොහොමද වැඩ කරන්නේ කියන එක. ඉතින් නන් ඉන්වර්ටර් AC එකක් වැඩ කරන්න ගියාම නන් ඉන්වර්ටර් එකේ අපිට කාණ්ඩ පහකට විතර වෙන් කරන්න පුළුවන්. අපි පළවෙනි එක ගමු. නන් ඉන්වර්ටර් කියන්නේ පරණ මොඩල් එක. ඉන්වර්ටර් එන්න කලින් ඉඳන් නන් ඉන්වර්ටර් තිබුණා. ඉතින් නන් ඉන්වර්ටර් තමයි යාපර්සුනි ෆස්ට් එක කියන්නේ. ඉන්වර්ටර් නන් ඉන්වර්ටර් වලින් ගත්තොත් පරණ නන් ඉන්වර්ටර් මොඩල් එක. ඉතින් නන් ඉන්වර්ටර් මොඩල් එකේ කම්ප්‍රෙසර් එක. පළවෙනිටම කතා කරන්නේ කම්ප්‍රෙසර් එක ගැන. නන් ඉන්වර්ටර් මොඩල් එකේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ වේරියබල් ස්පීඩ් එක නෙමෙයි. එහෙම නැත්නම් එයා වැඩ කරන්නේ එයාට ෆික්ස් ස්පීඩ් එක. අපි උදාහරණයක් ගමු 1000යි කියලා. 1000 RPM එක. 1000 නෙමෙයි උදාහරණයකට. 1000 RPM එකේ නම් වාගේ AC එකේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නන් ඉන්වර්ටර් මොඩල් එකේ ඒක 1000 RPM එකෙන් තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව ඒක 500 20 30 900 800 700 යන්නේ නැහැ. එයා වැඩ කරන්නේ එයාට ආවේනික එයාට ඕන වුණ ස්ටේබල් ෆික්ස්ඩ් RPM එක. ඉතින් අනිත් දේ මේ එයා කන්ඩිෂනර්ස් වල ඉතින් ඕන මතක තියාගන්න නන් ඉන්වර්ටර් මොඩල් එකේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ එක ස්පීඩ් එක වේරියබල් ස්පීඩ් එක නෙමෙයි. අනිත් මේ එයා කන්ඩිෂනර්ස් වල වයරින් එක සරලයි. එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන වතුර මෝටරයක් අපි ගමු. සමහර කට්ටියකට ගොඩක්ම කට්ටිය ගෙදර වතුර මෝටරයක් තියෙනවා. වතුර මෝටරයක් වැඩ කරන විදිහට තමයි මේ එයා කන්ඩිෂනර් සරල කතාව කැපැසිටර් එකක් ගාලා තියෙන තමයි ඔයාලගේ නන් ඉන්වර්ටර් මොඩල් එකේ AC එකේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්න අවශ්‍ය මූලික ඉදුලිය ලබා ගන්න. ඉතින් කැපැසිටර් බේස්ඩ් වෙච්ච එයා කන්ඩිෂනර් මොඩල් එකක් තමයි නන් ඉන්වර්ටර් වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ නන් ඉන්වර්ටර් එකේ කම්ප්‍රෙසර් කරන්න වෙන්න ප්‍රධානම පාර්ට් එක තමයි කැපැසිටර් එක. කැපැසිටර් එක බේස් වෙලා තමයි ඔයාගේ නන් ඉන්වර්ටර් AC එකේ කම්ප්‍රෙසර් එක රන් වෙන්නේ. ඉතින් ඉන්වර්ටර්ස් වල එහෙම නෙමෙයි අපි ඒකට පස්සේ යමු. ඉතින් ඒක නිසා මේකේ සිස්ටම් එක සරලයි. එහෙම නැත්නම් ඔයාගේ මේ AC නන් ඉන්වර්ටර් AC මැෂින් එකකට මොකක්ම හරි ප්‍රශ්නයක් වුණා මොනවාම හරි කරදරයක් වුණා කොහුලනුවකින් හරි ඇදගෙන දුවන්න පුළුවන් මැෂින් එකක් තමයි නන් ඉන්වර්ටර් මොඩල් එක කියන්නේ. ගොඩාක් ලොකුට සෙන්සර්ස් නැහැ, ගොඩාක් ලොකුට IPM සෙන්සර්ස් නැහැ, මුකුත්ම නැහැ. ලොකු ගොඩාක් ලොකු අමාරු කන්ට්‍රෝල් බෝඩ්ස් නැහැ. සරල මැෂින් එකක්. සරල මැෂින් එකක් තමයි නන් ඉන්වර්ටර් මොඩල් එක කියන්නේ. ඒ කියන්නේ RPM බෝඩ් කන්ට්‍රෝල් කරන්න මොකුත් නැහැ. නිකම්ම කැපැසිටර් එක බේස් වෙච්චි කම්ප්‍රෙසර් එකක් තමයි ඔයාගේ අවුට්ඩෝර් යුනිට් එකේ තියෙන්නේ. සාමාන්‍ය සාක්ෂණයක් තියෙනවා. නමුත් නන් ඉන්වර්ටර් එකක් සාපේක්ෂව ඔයාගේ නන් ඉන්වර්ටර් කියන AC එක ගොඩක්ම සරලයි. ඊළඟ එක සාමාන්‍යයෙන් නන් ඉන්වර්ටර් එක ආයු කාලය වැඩි. ඒ කියන්නේ ඔයා ඉන්වර්ටර් AC එකක් එක ගත්තොත් මේකට සමහර කට්ටිය එකක වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ප්‍රතිශතයේ විදිහට ගත්තොත් ඔයා ඉන්වර්ටර් AC එකක් පාවිච්චි කරනකොට වඩා වැඩි කාලයක් ඔයාගේ නන් ඉන්වර්ටර් AC එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් දේ නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකක් සාමාන්‍යයෙන් මිලෙන් අඩුයි.
ඒ කියන්නේ ඔයාගේ එයා කන්ඩිෂන් එකේ ඉන්වර්ටර් එකක් ගන්න ලක්ෂයක් යනවා නම් නන් ඉන්වර්ටර් එක සාමාන්‍යයෙන් 75000 80000 අතර මුදලට ගන්න පුළුවන්. ඊළඟදී නන් ඉන්වර්ටර් එක ගොඩක් ලොකු කරන්ට් කන්සම්ප්ෂන් එකක් ගන්නවා. එහෙමයි. නන් ඉන්වර්ටර් AC එකක් සාමාන්‍යයෙන් කරන්ට් එක වැඩිපුර පාවිච්චි කරනවා ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකකට වඩා. ඒක ඇත්ත. ඒ කියන්නේ ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් 12000 BTU එකක් සාමාන්‍ය වොට් 1000ක් කන්සම් කරනවා නම් ඔයාගේ නන් ඉන්වර්ටර් එක 1100ක් 1200ක් වගේ වොට් ගණන් කන්සම් කරන්න පුළුවන්. මේ ඔක්කොම උදාහරණ ගණන් කියන්නේ හරි ගණන් නෙමෙයි. ඒ කියන්නේ මට ඔයාලට දෙන්න ඕන බේස් එක තමයි නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකක් සාමාන්‍යයෙන් වැඩිපුර කරන්ට් එක පාවිච්චි කරනවා. ඊළඟදී නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකක් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි. ඒක ගොඩක් ලොකු වෙනසක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකක් අපි සතදද්දී නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එක සයිස් එක චුට්ටක් ලොකු. මොකද කැපැසිටි වැඩි. ඒක නිසා වාගේ නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එක ටිකක් ලොකු සයිස් එකකින් තමයි. හරි අපි දැන් කතා කරමු. දැන් අපි ඉන්වර්ටර්ස් ගැන බේසික් නොලෙජ් එක. මේ ඩීප් ඩෙප්ත් නොලෙජ් එක නෙමෙයි අපි කස්ටමර් කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. ටෙක්නීෂියන් කෙනෙක් විදිහට නෙමෙයි. ඒතර කස්ටමර් කෙනෙක් විදිහට කතා කරද්දී අපි බලන්නේ අපිට හරියන හොඳම AC එක ගන්න අපිට තීරණය විදිහට. බර වචන අපිට හරියන්නේ නැහැ. ඉතින් අපි දැන් බලමු ඉන්වර්ටර්ස්. ඉන්වර්ටර්ස් කියන්නේ ගොඩක් ලොකු ස්මාර්ට් ෆීචර්ස් තියෙන Wi-Fi අනමාන ඔක්කොම දැන් ಜಾති ගොඩක් තියෙන AC එකක්. ඉතින් මේ AC එකේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ VFD එකක් හරහා. එහෙම නැත්නම් variable speed control එකක් හරහා. ඉතින් මේ variable speed control එකක් කියන්නේ ඔයාගේ කම්ප්‍රෙසර් එක. එයාට ඕන ඕන RPM වල කරගෙන්න පුළුවන්. අපි හිතමු maximum RPM එක 1000යි කියලා. මේ 1000ට එයාට සමහරට 600 ඉඳන් 1000 අතර ගානකට ඕනම ගානකට ඔයාගේ කම්ප්‍රෙසර් එක කරකවන්න පුළුවන්. එතකොට මේක ගොඩක්ම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා ඔයාගේ රූම් එකේ. ටෙම්පරේචර් ඔයාලට ස්ටේබල්, ඩෙඩ් ස්ටේබල්, සුපිරිමට ස්ටේබල් ලෙවල් එක තියාගන්න ඕන. ඉතින් සමහර කට්ටිය කියන්න පුළුවන් දැන් අපේ නන් ඉන්වර්ටර් AC එක ඇත්ත නන් ඉන්වර්ටර් AC එකක් ගත්තොත් එහෙම මේකේ ටෙම්පරේචර් ඩිෆරන්ස් එකක් අපිට දැනෙනවා. මොකද ඔයා නන් ඉන්වර්ටර් AC එකක් සෙල්සියස් 22කට දැම්ම කියන්නකෝ. ඔන්න දැන් 22කට නැගම ඔයාගේ නන් ඉන්වර්ටර් AC කනෙක්ෂන් එක ඔයාගේ රූම් එක කූල් කරනවා. ඊට පස්සේ මෙයා 22 ආවට පස්සේ ඔයාගේ කම්ප්‍රෙසර් එක කට් ඔෆ් කරනවා. නැත්නම් කම්ප්‍රෙසර් එකට දෙන සප්ලයි එක අයින් කරනවා. දැන් ඔන්න දැන් ඔයාගේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැහැ නේද? ඒකට ආයේ කූල් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර 22 ේම තමයි තියෙන්නේ. දැන් ඔන්න ඔයාගේ රූම් එක 23ට වගේ යනවා. 23 24 අතර ගානේ යනවා. ඊට පස්සේ තමයි ආයේ කම්ප්‍රෙසර් එක ඔන් වෙන්නේ. ඒ කියන්නේ ටෙම්පරේචර් සෙල්සියස් අංශක දෙකක් විතර ගියාට පස්සේ තමයි ආයේ කම්ප්‍රෙසර් එක කික් ඔන් වෙන්නේ. එහෙම නැතුව කම්ප්‍රෙසර් එක ඔන් වෙලාම නෙමෙයි තියෙන්නේ. අන්න ඔය ප්‍රශ්නේ නැහැ ඉන්වර්ටර් මොඩල් එකේ. මොකද ඔයාලා සෙල්සියස් අංශක 22කට දැම්මම නම් එයා 22 ස්ටේබල් ලෙවල් එක අර VFD එකක් කරා කන්ට්‍රෝල් වෙන නිසා එයාට තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ වාට් ටෙම්පරේචර් ඩිෆරන්ස් එක ඇඟට දැනෙන්නෙම නෑ වගේ ඉන්වර්ටර් AC එකක් ගත්තොත් ඒක ඇත්තටම සැපයි. කියන සැප සීතල කියලා මම ගල් ගහන සීතල නෙමෙයි සැප සීතලක් තියෙනවා කියන එක කියන්න පුළුවන්. ඊළඟදී ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එක සාමාන්‍යයෙන් ටෙක්නොලොජි එක වැඩි. ප්‍රෙපෙයාර් පර්සන්ස් ලා අඩුයි ලංකාවේ. එතකොට ඔයාගේ ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එකේ මොකක්ම හරි ප්‍රශ්නයක් කන්ට්‍රෝල් බෝඩ් එකේ ප්‍රශ්නයක් ආවොත් ඒ මාර කැපැසිටර් බේස්ඩ් එක වගේ නෙමෙයි. ඔයාගේ මැෂින් එක තනි කරම IPM මොඩියුල් එකක් කරා VFD මොඩියුල් එකකින් සරලවම අවුට්ඩෝර් බෝඩ් එකේ තියෙන කන්ට්‍රෝලේෂන් එක හරහා තමයි කන්ට්‍රෝල් වෙන්නේ. ඉතින් මේ PCB බෝඩ් සාමාන්‍යයෙන් ගොඩක් ගණන් 40 50 60000 අතර යනවා. සමහර LG වගේ මොඩල් වල මේ බෝඩ්. අනිත් එක තමයි හොයාගන්න එක ප්‍රශ්නේ. ඔයාගේ ඉන්වර්ටර් බෝඩ් එකකට මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් මේක රිපෙයාර් කරන්න පර්සන් කෙනෙක් හොයාගන්න ඕනවා. මේක ඔයා රිපෙයාර් කරගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා පාර්ට්ස් කෙනෙක්. හොයාගන්න සමහර වෙන AUX වගේ බ්‍රෑන්ඩ් වල නම් පාර්ට්ස් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙම නෙමෙයි පුතේ. ඉන්වර්ටර් පාර්ට් එකක් ගත්තොත් චුට්ටක් නන් ඉන්වර්ටර් එකක් වගේ නෙමෙයි. චුට්ටක් හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ ඊට වඩා පොඩක් මහන්සි වෙන්න ඕනේ. වැඩි මුදලක්. තාමත්ම අධික මුදලක් දරන්න ඕනේ. නන් ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එක කරද්දී. ඉතින් ඔන්න එතන ප්ලස් පොයින්ට් එකක් විතර තමයි නන් ඉන්වර්ටර් එකට යන්නේ. එයාගේ සර්විස් කොස්ට් එක ගොඩක් අඩුයි 80ක් විතරම අඩුයි ඉන්වර්ටර් එක රිපෙයාර් එකක් ආවොත් නන් ඉන්වර්ටර් එකක් ගත්තොත් ඒ. ඊළඟ එක ඔයාගේ එයා කන්ඩිෂන් එකට යන කරන්ට් එක. සාමාන්‍ය කරන්ට් එක නම් ගොඩක් අඩුයි. කියන්නේ ඉන්වර්ටර් නෝන මොඩල් එකක් නන් ඉන්වර්ටර් එකක් සම්බන්ධ කම්පෙයාර් කරාම ගොඩාක්ම අඩු නෑ. ඔය මේ කම්පැනි ඇඩ්වර්ටයිස් කරන තරම් අඩු නෑ. එච්චරටම ලොකු අඩු කන්සම්ප්ෂන් එකක් කරන්නේ නැහැ ඉන්වර්ටර්. කන්සම්ප්ෂන් එකක් කරනවා. නමුත් නන් ඉන්වර්ටර් එකක් තරම් කරන්නේ නැහැ. සාමාන්‍ය අඩුවක්. සාමාන්‍ය ගානකට විදුලිය ඉතිරි කිරීමක් කරනවා. ඔය කම්පැනිස් වලින් කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒවට අහු වෙන්න එපා. ඊළඟ දේ ඔයාගේ ඉන්වර්ටර් එයා කන්ඩිෂන් එක. දැන් අපි ගත්තොත් එමු සයිස් එකෙන් පොඩි. කියන්නේ පොඩි කියුට් ගතියක් තියෙන එයා කන්ඩිෂන් එකක්. ගර්ල් කෙනෙක්ට වගේ යනවා. කැමති නැහැ නේ පිටියේ පතරංගයක් කෙල්ලලා දිනනවා. අන්න එහෙම ඒක නම් අදාළක් නැති කාරණයක්. නමුත් ඉතින් සමහර කට්ටිය එකක් හිතනවා. සයිස් එක සම්බන්ධ ප්‍රශ්නයක්.
එහෙම ගත්තොත් ඒක සයිස් එකෙන් ඉන්වර්ටර්ස් මොඩල් ප්ලස් මොඩල් එකක් තියෙනවා. අපි දැන් මේ දෙක අතර කන්සලේෂන් එක කරලා බලමු. මේ දෙකෙන් ඇත්තටම අද අපිට සූටබල් වෙන්නේ කියන එක. ඉතින් මම නම් ඔයාලට කියන්නේ ඔයාට හොඳ සර්විස් පර්සන්ලා නැත්නම් හොඳ කම්පැනි එකක් තියෙනවා නම් මේ AC එක සර්විස් කරන්න. ඔයා ඉන්වර්ටර් AC එකට යන්න. එහෙම නැත්නම් ඔයාට එහෙම කවුරුත් නැත්නම් එහෙම නැත්නම් කියන්නේ සර්විස් පර්සන් කෙනෙක් හරියට ට්‍රස්ටඩ් කෙනෙක් නැත්නම් ඔයා නන් ඉන්වර්ටර් මොඩල් එකකට යන්න. මොකද අපි අර ඉන්වර්ටර් මොඩල් එක දාලා ඉතුරු කරගන්න කරන්ට් එක ඔක්කොම ඒ කරන්ට් එක සියල්ල ඔයාගේ ඉන්වර්ටර් AC එකේ මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් අපි හිතමු දැන් ඔන්න නන් ඉන්වර්ටර් එකට මාසෙ කරන්ට් බිල 10000යි ඉන්වර්ටර් එකට මාසෙ කරන්ට් බිල 7000යි 3000ක් ඉතුරු වෙන්නේ. මේ 3000 වගේ ඉතුරු වෙනවා ඔක්කොම වියදම් කරන්න එනවා ඔයාගේ ඉන්වර්ටර් මැෂින් එකේ. එහෙම නැත්නම් ඉන්වර්ටර් AC එකේ මොකක්ම හරි බෝඩ් ප්‍රශ්නයක් ආවොත්. ඉතින් ලොකු මුදලක් යනවා මේකට. එතකොට අර ඔයා මාස ගාණක් තිස්සේ කුඩු කරගත්ත එක එකපාර කුට්ටි පිටින් දීලා දාන්න වෙනවා. ඒක ඊටත් වඩා අමාරුයි. අනිත් දේ ඉන්වර්ටර් එකක් ගන්නවා නම් ඔයාට අර මං කිව්වා වගේ කම්ෆර්ට් කූලින් එකක් දැනගන්න පුළුවන්. හොඳ ප්‍රීමියම් කූලින් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි වොරන්ටි කතා කරන්න බැරි වුණා. වොරන්ටි කතා කරොත් ඉන්වර්ටර් එකේ ඔය 12 years වොරන්ටි කියන්නේ කම්ප්‍රෙසර් එකට. කම්ප්‍රෙසර් එකට වොරන්ටි දෙනවා රන් ඉන්වර්ටර් මොඩල් දෙකේම අවුරුදු 5 සිට 12 දක්වා. මොකද කම්ප්‍රෙසර් එක ඉසිට පිච්චෙන්නේ නැති අයිටම් එක. ඉතින් නමුත් වැඩිපුරම පිච්චෙන්නේ කන්ට්‍රෝල් බෝඩ්. ඔයාලා හරියට හොයලා බලුවොත් එහෙම සමහර බ්‍රෑන්ඩ් ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් ඔයාගේ කම්පොනන්ට් වොරන්ටි එක 1 year දෙන්නේ. කම්ප්‍රෙසර් වොරන්ටි එක තමයි එයාලා ඇඩ්වර්ටයිස්මන්ට් කරන්නේ. එයාලා කියනවා 12 years වොරන්ටි. අමරසිරික අපිත් ගන්න අවුරුදු 12ක් පාවිච්චි කරලා විසික් කරන්න ඕනේ නැහැ. ඔයාගේ කම්පොනන්ට් එක PCBs ඉන්ඩෝ යුනිට්ස් ඕවට හම්බෙන්නේ 1 year වොරන්ටි එකක්. ඉතින් ඔය කන්ට්‍රෝල් බෝඩ් වලට તો මතක තියාගන්න හම්බෙන්නේ 1 year වොරන්ටි එකක්. ඉතින් 1 year වොරන්ටි එක ඇතුළේ මොනවා හරි වුණොත් එයාලා හදලා දෙයි. 1 year වොරන්ටි එක පහු වෙලා මොනවා හරි වුණොත් ඒක හදලා දෙන්නේ අවුරුදු 12ක් වක් කියන්නේ නැහැ. කම්ප්‍රෙසර් එකට විතරයි අවුරුදු 12ක් වගේ කියන්නේ. ඒක බය වෙන්න දෙයක් නැහැ කම්ප්‍රෙසර් එක පිච්චෙන්නේ නැති නිසා. ඉන්වර්ටර් මොඩල් එකේ මේ වගේ ප්‍රශ්නයක් આવොත් කලින් වගේ කොස්ට් එක වැඩි, නන් ඉන්වර්ටර් වල කොස්ට් එක අඩුයි. සාමාන්‍ය රුපියල් 10000ක් යනවා නම් නන් ඉන්වර්ටර් රුපියල් 1000 විතර හදන්න පුළුවන්. එහෙම තමයි මේ දෙක අතර කොස්ට් එක ඩිෆරන්ස් වෙන්නේ. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ සාමාන්‍ය සලකා බලන ටික කරුණුද මේන් ටික මෙච්චරයි. ඔයා ඉන්වර්ටර් එකක් ගත්තොත් කම්ෆර්ට් කූලින් ගන්න පුළුවන්. කරන්ට් එක අඩුවෙන් යන්නේ. මැෂින් එකේ ලක්ෂරි ෆීචර්ස් තියෙනවා. ගොඩක් ලොකු ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉන්වර්ටර් ඔප්ෂන් එක නන් ඉන්වර්ටර් ඔප්ෂන් එක ගත්තොත් කරන්ට් එක අඩුයි යන කරන්ට් එක වැඩියෙන් යනවා. රෙපෙයාර් කොස්ට් එක අඩුයි. මේන්ටෙනන්ස් කොස්ට් එක කියන්නේ අපිට වැඩ කරන් යන ලීක් මොනවාරි ප්‍රශ්නයක් ආවොත් යන වියදම අඩුයි. ඒක තමයි මේන්ම ඇඩ්වාන්ටේජ් එක. ඉතින් මම කියන්නේ ඔයාට AC එකක් ගන්නවා නම් ඉන්වර්ටර් එකකින් නන් ඉන්වර්ටර් එකේ පර්සනල් රිෆරන්ස් එක ඔයාට හොඳ සර්විස් පර්සන් කෙනෙක් ඉන්නවා නම් ඔයා ට්‍රස්ටඩ් සෝස් එකක් තියෙනවා නම් ඔයා ඉන්වර්ටර් මැෂින් එකකට යන්න. එහෙම නැත්නම් ඔයා රූරල් වගේ කියන්නේ වැඩි ටෙක්නීෂියන්ස් වල නැති පැත්තක ඉන්නවා නම් ඔයා නන් ඉන්වර්ටර් AC එකකට යන්න. මොකද ඔයාගේ මැෂින් එකට මොනවා හරි ප්‍රශ්නයක් ආවිල්ලා ඔයාගේ බෝඩ් එකක් පිච්චුනොත් ඔයා ඉතුරු කරගත්ත කරන්ට් එක ඔක්කොම ඉන්වර්ටර් එකට දාන්න වෙනවා. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට හදන්න බැරි වුණොත් ඔයාගේ මැෂින් එක නිකම්ම එළියට අයින් කරන්න වෙනවා. නැත්නම් නන් ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එකක් පාස් ගන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක නිසා එහෙම කෙනෙක් නම් නන් ඉන්වර්ටර් AC එකට යන්න. අර වගේ පහසුකම් තියෙන කෙනෙක් නම් ඉන්වර්ටර් AC එකට යන්න. මොකද ඉන්වර්ටර් කියන්නේ ඉස්සරහට එන තාක්ෂණය. DC කරන්ට් එකෙන් වැඩ කරන මෝටර්ස් ඉන්වර්ටර් මෝටර්ස්. ඉතින් ඉස්සරහට එන DC කරන්ට් එකෙන් තමයි ඉන්වර්ටර් AC වැඩ කරන්නේ. DC කම්ප්‍රෙසර් වැඩ කරන්නේ DC මෝටරෙන්. ඉන්වර්ටර් AC වල කම්ප්‍රෙසර් වැඩ කරන්නේ AC කරන්ට් එකෙන්. ඉස්සරහට එන තාක්ෂණේ DC ඉන්වර්ටර්ස්. ඉතින් ඉස්සරහට එන තාක්ෂණේ දාත කෙනෙක් නම් ඉන්වර්ටර් AC එකට යන්න. අර වගේ රිස්ක් එකක් තියෙනවා. ඉතින් AC ගන්න ගොඩක් කල් පාවිච්චි කරන්න බලන්න. සරලවම අවුරුදු 10ක් 12ක් පාවිච්චි කරන්න බලාගෙන නම් නන් ඉන්වර්ටර් එකට යන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. මේ වීඩියෝ එක හොඳද නැද්ද මන් දන්නේ නැහැ. මට සමහර තැන් වල නිකන් අමතක වුණා වගේ වුණා. නමුත් කස්ටමර් කෙනෙක් විදියට මේ ටෙක්නීෂියන් කෙනෙක්ට නෙමෙයි මම මේ වීඩියෝ කරන්නේ කස්ටමර්ස්ලට. කියන්නේ අපේ සාමාන්‍ය පොදුවේ ලංකාවේ ඉන්න කස්ටමර්ස්ලට. රැවටෙන්න එපා අවුරුදු 12ක් වොරන්ටි දෙන්නේ 1 year වොරන්ටි දෙන්නේ. ඒකත් බොහොම අමාරුවෙන් තමයි කතා කරලා සමහර ලංකාවේ ප්‍රසිද්ධ කම්පැනි වලින් අපි වොරන්ටි ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔය Facebook එකේ වගේ විකුණන තැන් වලින් එයාගේ බිස්නස් ගන්න එපා. සමහර මැෂින්ස් ඩුබායි කොපි මැෂින්ස් සමහර ට්‍රස්ටඩ් කියන්නේ හොඳ විශ්වාසවන්ත තැන් තියෙනවා. එහෙම නැත්නම් සමහර තැන් තියෙනවා කිසිම විශ්වාස කරන්න බැරි ඩුබායි කොපි වගේ AC මැෂින් විකුණන ඒවා. හයිසන්ස් බ්‍රෑන්ඩ් එකේ ගොඩක් කොපි AC වලට ඇවිල්ලා තිබ්බා. ලොම රහස් වෙන මැෂින් ටික. හයිසන්ස් කියන හොඳ බ්‍රෑන්ඩ් එකක්. නමුත් හයිසන්ස් කොපි එක නම් කිසිම වැඩක් නැහැ. ඒක ඩුබායි වලට වගේ හදපු AC එකක්. ඉතින් අන්න ඒ වගේ විදිහක් තියෙනවා. ඒක නිසා හැමදෙස්සම AC එකක් ගත්තී ට්‍රස්ටඩ් සෝස් එකක්. ඉන්වර්ටර් නන් ඉන්වර්ටර් හෝ කුමක් හෝ වේවා ට්‍රස්ටඩ් සෝස් එකක්. විශ්වාසවන්ත වෙන AC එකක් ගන්න. ඉතින් වීඩියෝ එක හොඳට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ ගොසිප් නෙමෙයි. ඒක නිසා ගොඩක් කටින් රීච් වෙන්නේ නැහැ. ඔය රීච් වෙන ඔයා වුණා. ඇවිල්ලා සබ්ස්ක්‍රයිබ් කරොත් channel එකට ගොඩක් ලොකු උදව්වක්. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අදට ඉන්න.